ලක්ෂයේ පහන් තමයි ලක්ෂ පාන කියලා නම වෙනස් වෙලා තියෙන්නේ. මේ රිස්ක් එක නම් ඔයාලා ගන්න එපා guys. මොකද්ද මේ? දන්නයි කමෙන්ට් එකක් දාන්න. සුන්දර ලක්ෂ පාන. කොහොමද මම ඉස්සර කරන්නේ මේක? අදේ මෙතන නන්නේ ජම්ප් එක දාන්න කට්ටිය. මේ සුන්දරත්වයේ විඳින්න නම් කොච්චර කිව්වත් වැඩක් නැහැ. ඔයාලා එන්නම ඕනේ. හෙල්ලෝ ට්‍රැවලර්ස්. නිමාවක් නැති තවත් සුන්දර ගමනාන්තයක්. ඉතින් ඔයාලද මාත් එක්ක එකතු වෙලා ඉන්නේ ලස්සන ලංකාවේ තියෙන උසම ලස්සනම සුන්දරම දියැලක් බලන්න යන. ඉතින් ලක්ෂපාන දියැල. ඔයාලා දකින්න ඇති thumbnail එක. ඉතින් ගෙදරට වෙලා හිටපු ගමන් එකපාරටම හිතුණා අද කොහේ ඇවිදින්න යන්න ඕන කියලා. ඉතින් ගෙදරින් 10ට පිටත් උනේ. දැන් වෙලාව 2යි. ඉතින් ආවා සුන්දරම දියැලක්. ඉතින් ඔයාලට පේනවා ඇති පිටිපස්සේ පේන කඳු වැටිය. ඉතින් ඔයාලා දන්නවා සප්ත කන්‍යා කඳු වැටිය පාමුල තමයි මම ඉන්නේ. ඉතින් සප්ත කන්‍යා කඳු වැටියට වට වෙච්ච දියැලක් තමයි සුන්දර ලක්ෂපාන දියැල. ඉතින් ඒ යන අතරතුර හම්බෙන පාලම තමයි මේ. ඉතින් මේ පාලමත් එක්කම පල්ලෙහා වතුර පාරක් ලාගෙන යනවා. ඉතින් බලන්න එතන තියෙන සුන්දරත්වය කොහොමද කියලා. ඉතින් මේ වගේ චූටි වතුර පාරවල් එකතු වෙලා තමයි වතුර ජල ගඟ හැදෙන්නේ. ඉතින් මම දැන් භාගයක් දුරට ඇවිල්ලා ඉන්නේ. ඉතින් වීඩියෝ එක එකතු වෙලා ඉන්න guys. මේ ගමනට ආවේ කොහොමද කියලා මේ ගමන එන අතරතුර ලස්සන තැන් හම්බුණා. ඉතින් ඒ කොතනින්ද හම්බුනේ මොනවද හම්බෙන්නේ? ඒ හැම එකම ඔයාලා නරඹන්න. ඔයාලා වීඩියෝ එක බලලා එනකන් මම දියැල ළඟට ගිහින් ඉන්නම්. ඉතින් හැමෝම වීඩියෝ එක එන්ජොයි කරන්න guys. අපි ලක්ෂපානට යන අතරතුර මම අහම්බෙන් දැක්කේ මේ හෙල්ලෙන පාලමක්. හරි ෂෝක් එක. ඉතින් මේ තැනට කියන නම නම් මන් දන්නේ නැහැ. මේ මාර ලස්සනයි එතන. පට්ට ආතල්. ඉතින් බයකුත් තියෙනවා. කෙනෙක් එනවා. ඇන්ටි මේ හරියට මොකද්ද කියන්නේ? පත්තුණු පිටියනේ. ඔව්. පත්තුණු පිටිය. හරි thank you. මේ හරියට කියන්නේ පත්තුණු පිටිය කියලා. ගම්පල ඉඳලා කිලෝමීටර් ඇන්ටි ගම්පල ඉඳලානේ කිලෝමීටර් කීයක් විතරද මේ පැත්තට තියෙන්නේ? 100ක දුරනේ. හා. හරි ඇන්ටි thank you. ගම්පල ඉඳලා රුපියල් 100ක වගේ දුර වෙනකට තමයි මේ පාලම හම්බෙන්නේ. නම පත්තුණු පිටිය. හරි ලස්සනයි. අර මේන් රෝඩ් එක. අර මේන් රෝඩ් එකේ යන වාහනත් පේනවා. ඉතින් බස් යනකොටත් මේක පේනවා. හරි ලස්සනයි. පත්තුණු පිටිය පාලම කියන්නේ මේකට තමයි guys. දැන් වෙලාව පේන්නේ නැහැ. වෙලාව 11:00. ඉතින් ලක්ෂපානට මම හිතන්නේ තව කිලෝමීටර් 40ක් විතර තියෙනවා. ඉතින් වැඩි වෙලා මෙහි ඉන්න බෑ. ඉතින් අපි යම්. මොකද අපිට ගොඩක් යන්න තියෙනවා. ඉතින් අර අහම්බෙන් ලස්සන තැනක් දැකපු නිසා ඔයාලටත් පෙන්නන්න ඕන නිසා ඉතින් වැටුනොත් එහෙම sorry.com. ඉනිගත්තනේ ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් 5ක් 6ක් විතර එනකොට මෙන්න මේ ජංක්ෂන් එක හම්බ වෙනවා. මෙතනට කියන්නේ දියගල. මතක විදිහට දියගල කියලා තමයි තියෙන්නේ. මෙතන පොලිස් පොයින්ට් එකක් තියෙනවා. ඉතින් පොලිස් පොයින්ට් එකත් එක්ක මෙන්න මේ පාරේ. මෙතන ශ්‍රීපාදේ කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා. ශ්‍රීපාදේ පාරේ තමයි යන්න තියෙන්නේ. ඉතින් අර පාර නුවරඑළියට යන්නේ, හැටන් වලට යන්නේ. ඉතින් දියගල. මෙතනට කියන්නේ දියගල කියලා. ඉතින් දියගල පාරේ ඉස්සරහට තමයි යන්න තියෙන්නේ. ඉතින් guys මම අර ලස්සන තැන් හම්බ වෙනවා කියලා ඉස්සලා කිව්වනේ. ඉතින් දැන් අපි ඉන්නේ විමල සුරේන් ජලාශය ළඟ. ඉතින් මේකේ මේ හරි ලස්සනයි එතන. කොතලාවල බ්‍රිජ් කියලා තමයි තියෙන්නේ. මෙහෙත් ඩෑම් එකක් ඉදිරිය තියෙන්නේ. මෙහෙත් වාන් දානවා ඇති. මේ දවස්වල නම් නැහැ. මොකද වතුර නැති නිසා වෙන්නේදී.
ඉතින් මේ පාරේ එනකොට ඔයාලට මේ පාලම හම්බ වෙනවා. ඉතින් මේ පාලමෙන් දකුණු පැත්තට තමයි දාන්න තියෙන්නේ. ඒ කියන්නේ ශ්‍රීපාදේ පාරට තමයි යන්න තියෙන්නේ. නල්ලතන්නි පාර. අමතර බෝඩ් එකකුත් තියෙනවා. ඉතින් නල්ලතන්නියට කිලෝමීටර් 25ක් තියෙනවා. හැටන් වලට 20ක් තියෙනවා. ඉතින් හැටන් පාරේ නෙමෙයි අපි යන්න ඕන නල්ලතන්නි පාරේ. ඉතින් වීඩියෝ එකේ ඔහොම මෙන්න ඉස්සරහට තවත් ලස්සන තැන් හම්බ වෙනවා. දැන් ඉතින් අපි විමලසුරියෙන් ජලාශය පහුවෙලා කිලෝමීටර් 2ක් විතර ඉස්සරහට එනකොට පාර බෙදෙනවා. ඉතින් මේ තියෙන එතන තියෙන තුම්මං හන්දියක්. ඉතින් මෙතනට කියන්නේ ඩබල් කටින් ජංක්ෂන් කියලා. ඉතින් ඒක නම හැදලා තියෙන එහෙම. ඊට වඩා තව විශේෂ දෙයක් තියෙනවා. මෙතන තියෙනවා බිඳුවේ කණුව. ඉතින් මේ බිඳුවේ කණුවේ ලොකු කතාවක් තියෙනවා. ඉතින් මම ඇත්තට මේ කතාව දන්නේ නැහැ. ඔයාලට travel with චතුර යාගේ වීඩියෝ එකක් බැලුවා නම් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් තමයි පාර දෙකට බෙදෙන්නේ. මට හරියට මතක නැහැ. මං හිතන විදිහට මේ පැත්තට තමයි ලක්ෂපාන දියැල්ලේ මුදුනට යන්න තියෙන්නේ. මේ පැත්තෙන් පල්ලෙහාට යන්න තියෙනවා. ඉතින් මෙතන බෝඩ් එක ගහලා තියෙනවා. ලක්ෂපාන පවර් ස්ටේෂන් එකක් තියෙනවා. එතනට කිලෝමීටර් 11ක් තියෙනවා. අංකල් ලක්ෂපාන දියැලට මෙහෙන්ද යන්නේ මෙහෙන්ද? මෙහෙන්ද යන්නේ? මෙහෙන් නෙවෙයිනේ. මෙහෙන් නෙවෙයිනේ. ඒක තමයි guys මේ පාරේ නෙවෙයි යන්න තියෙන්නේ. ඔව්. දියැලට දියැලට යනවා නම් මෙහෙන් යන්න ඕන. එහෙන් නේද? ඔව් මේ පැත්තෙන් ගිහලා යන්න ඕන. හරියන්න. හරියන්න. thank you. මේ පල්ලෙහා පාරේ තමයි යන්න තියෙන්නේ guys. මේ පැත්ත මොකක්ද දන්නේ ලක්ෂපාන මම හිතන්නේ පවර් ස්ටේෂන් එකට තමයි මේ පැත්තේ යන්න තියෙන්නේ. ඉතින් අපිට යන්න තියෙන්නේ ශ්‍රීපාද මස්කොලිය පාරේ. ඉතින් අපි පල්ලෙහාට යමු. මෙතනත් view point එකක්. ලක්ෂපාන පේන ලස්සන view point එකක්. ඉතින් ලක්ෂපානේ මං හිතන්නේ අද වතුර හොඳට සැරට තියෙනවා. මාර ලස්සනයි. ඉතින් සප්ත කන්‍යක් හඳු වැටියට මුවා වෙච්ච ලස්සනම දියැල්ල. ලක්ෂපාන දියැල්ල. ඉතින් ඔයාලට පේනවාද අර ඈතින් ගලාගෙන ඇලෙන ලක්ෂපාන දියැල්ල. වව්. ඉතින් අපි යන්නේ එතනට තමයි. ඉතින් යන් වැඩි වෙලා නැහැ. අපිට කාලය සීමිතයි. මොකද ආයෙ ගෙදර යන්නත් ඕන නිසා අපිත් එක්ක රැඳිලා ඉන්න ලස්සනම සුන්දරම දියැලකට ඔයාලා එක්ක යනවාද ලක්ෂපාන දියැල්ල. ඉතින් වීඩියෝ එක කොහොම ඉන්න ඉස්සරහට අපි යන්. රිලව් මාළු වල කනව දැකලා තියෙනවද? ඉතින් guys ඕක තමයි ලක්ෂපානට එන්න තියෙන ලස්සන තැන් ලස්සන පාරවල් පාලම් ගොඩක් දැක්කා ඔයාලා. ඉතින් ඒ ලස්සන පහු කරගෙන තමයි එන්න තියෙන්නේ. ඉතින් මම අන්තිමේට ඔයාලට අර පාලම ගාමින් කිව්වා දියැලට යන්න පල්ලෙහාට යන්නයි උඩට යන්නයි පැති දෙකක් තියෙනවා. උඩට යන්න තියෙන පැත්තේ ඇත්තටම එතන යන්න අමාරුයි. එතන තමයි අර විදුලි බලාගාරය දෙකක් තියෙනවා. ඒකේ උඩම එකක් තියෙනවා. එතනින් ඇත්තටම පල්ලෙහාට බහින්න පොඩ්ඩක් අමාරුයි. ඒ කියන්නේ පිරිමි ළමයින්ට වගේ එනවා නම් ඒක ලොකු ගාණක් නැහැ. සාමාන්‍ය ගෑනු ළමෙක්ට වගේ එනවා නම් පොඩ්ඩක් එතන රිස්ක්. මොකද ගල් වලින් බැහැලා කැලේ බැහැලා යන්න තියෙන්නේ. ඉතින් තවත් පාරක් යන්න තියෙනවා. මෙතන තියෙනවා ලක්ෂපාන ජයබිමවත්ත කියලා ගහලා. ඉතින් ඒකත් එක්ක උඩ කබාන දෙකක් තියෙනවා. ඉතින් හොඳට මතක තියාගන්න. ඒ පාරත් එක්ක මෙද්දි මෙන්න මෙහෙම ඇතුළට පාරක් තියෙනවා. ඉතින් ওই පාරේ යන්න පුළුවන් කියලා එතනම ඉන්න එක්කෙනෙක් තමයි මට කිව්වේ. ඉතින් දැන් එතන උඩ තමයි ලස්සනම තියෙන්නේ. ඉතින් අපි ඒ ප්ලේස් එකටත් යනවා. ඉතින් හරි ලස්සනයි. ඉතින් මේ වගේ කැලේ අස්සෙන් යනකොට පොඩි බයකුත් ඇති වෙනවා. මොකද තනියම ආපු නිසා. වව්. මේ ප්ලේස් එක බලන්න. මේ ගල් පඩිපලක් තියෙන. පල්ලෙටම බහලා යන්න පුළුවන්. දියැලේ සද්ද ඇහෙනවා. ඒ කියන්නේ පොඩි දුරක් තියෙන්නේ. මම අර උඩදී ඔයාලට පෙන්නපු view point එකේදී මතකද දන්නේ නැහැ වතුර පාර සැරටම තියෙනවා. හරි ලස්සනයි. ඒ කියන්නේ වතුර වැඩි. ඒයි කොහොමද ප්ලේස් එක? මේක වෙලාර ගැරන්ටි ගිනියල්ලෙන් අර view point එක ගාවට බහින්න තියෙන ඒ වගේ ප්ලේස් එකක් තියෙන්නේ. හූ. මෙන්න මේ හරිය තමයි දියැල තියෙන්නේ. ඉතින් මෙතන මාර ලස්සනයි. ඕ. වා. අඩේ නියමයි අනේ.
wow මාර ලස්සනයි කඩේ නියමයි වීඩියෝ අන්නේ මේ වතුර පාර ඔව් මෙතන මාර සනීපයක් තියෙන්නේ. ඉතින් මේ වතුර උනත් හරි පිරිසිදුයි. මාර රසයි. ඉතින් මේ සුන්දරත්වය විඳින්න නම් කොච්චර කිව්වත් වැඩක් නැහැ. ඔයාලා එන්නම ඕනේ. මාර නිදහසක් ඒක. ඒක පට්ට වචන නැහැ. ඉතින් මේ වගේ තැනක මේ සුන්දරත්වය විඳින්න බලාගෙන ඉතරම් මදි. අනිවාර්යෙන් ඔයාලත් මෙතනට එන්න ඕන. ගල් ඉස්සනවා හොඳම තැන තියෙන්නේ අතන. ඉතින් අපි එතනට යමු. ඇඟත් එක්ක හිරි වැටෙනවා. Oh no! Koksana! ඊ බලන්න. ඉතින් මේක තමයි ලක්ෂපාන දියැලේ මුදුන. ඉතින් ඇත්තටම ඩ්‍රෝන් එකක් මේ පැත්තට යවන්න තියෙනවා නේද? ඔබ ලස්සනට බලා ගන්න පුළුවන්. මේ රිස්ක් එක නම් ඔයාලා ගන්න එපා guys. මාරම ඇත්තටම බය හිතෙනවා. wow. පට්ට ලස්සනයි යන්නේ. ඇත්තටම මේ සුන්දරත්වය ගැන කියන්න වචන නැහැ. බලලා නිම කරන්න බැරි තරම් ලස්සනක් තියෙන රටක් මේක. ඉතින් ඔයාලට ඈත පේනවත් දන්නේ අර ටී ෆැක්ටරි එකක් වගේ එකක් පේන්නේ. එන්නේ ඒ හරිය නම් තව මම අර view point එකක් තියෙනවා කියලා පෙන්නේ. ඉතින් එතනින් ඔයාලා දකින්න ඇති ලස්සනට වතුර කඩාගෙන හැලුණා. ඉතින් මේ හරියට එහෙමයි. මට ඇත්තටම ඊට වඩා යන්න බෑ. ඇඟත් එක්ක හිරි වැටෙනවා. ඉතින් බලන්නකෝ මෙතන තියෙන ලස්සන. ලක්ෂපානට આવොත් යන්නම ඕනම තැනක් තමයි. එන්න මේ තියෙන්නේ. ඉතින් පොඩි බානවා. try එකක් දෙමු. ඒක තවුස්සන්න බැරිද? Wow, wow. අනේ මෙතන
පෙන්නන්නේ නේද ජම්ප් එක දාන්නේ කට්ටිය. ඉතින් guys ලක්ෂපාන දියැල්ල මුදුන. ඉතින් මාර ලස්සනයි. ඒ වගේම භයානකයි. ඉතින් මෙතනින් ජම්ප් එක දානවා කියන්නේ යාගේ කොන්ෆිඩන්ට් එක টොප්ම ලෙවල් එකේ තියෙන්න ඕන. ඉතින් වතුර පාර කඩාගෙන වැටෙනවා. ඉතින් අපි අතටත් යන්න ඕන. එතන ටික දෙනෙක් ඉන්නවා අරහදී. ඉතින් අපි පල්ලෙහෙන් එන්න ඕන. එතනටත් අනිවාර්යෙන් යන්න ඕන. දැන් වෙලාව හරියටම 3යි. ඉතින් මෙතන එන්න පැයක්ම ගියා. ඉතින් මේක රස විඳින්න. මේක හරි ලස්සන අත්දැකීම්. මේවා ඔයාලා ගන්න ඕනේ. අනිවාර්යෙන් එන්න. මේක නම් බකට් ලිස්ට් එකේ තියෙන টොප්ම ඉවෙන්ට් එක. අනිවාර්යෙන් ඒකටත් එනවාම තමයි. Oh. බයකුත් තියෙනවා. මේ දියැල්ල විල්ල ලංකාවේ උස අනුව 8 වෙනි දියැල්ල. ඒ කියන්නේ 8 වෙනි ස්ථානයේ තමයි තියෙන්නේ ලක්ෂපාන දියැල්ල. උසයි අතරම ලස්සන අතින් නම් මම දන්නේ මේක කීවෙනි ස්ථානයේ තියෙන්නේ කියලා. උස අතින් නම් 8 වෙනි ස්ථානයේ තමයි තියෙන්නේ. මේක උසින් මීටර් 126ක් උසයි. ඉතින් ලෝකයෙන්ම 625 වෙනි ස්ථානයේ තමයි දිනාගෙන තියෙන්නේ මේ ලක්ෂපාන දියැල්ල. උස අනුව ඒ වගේ ස්ථානයක් ගත්ත. ලස්සන අනුව ඒ වගේ ස්ථානයක් ගත්ත මේ සුන්දර දියැලටත් ඉන්නවා අයිතිකාරයෙක්. අයිතිකාරයෙක් කියන්නේ මේ ලක්ෂපාන නම හැදුන විදියටත් අයිතිකාරයෙක් ඉන්නවා. දැන් අපේ සාමාන්‍යයෙන් සංස්කෘතිය ලංකාවේ හැටියට හැම ස්ථානයකටම හැම දියැලක් හැම කන්දක් හැම දෙයකටම වගේ ඉතිහාසයක් තියෙනවා. ඉතින් මේකටත් ඒ වගේ ලස්සන සුන්දර ඉතිහාසයක් තියෙනවා. මොකද මේක සිරිපා අඩවියේම තියෙන දියැලක්. ඒක නිසා මේකටත් ලස්සන කතාවක් තියෙනවා, ලස්සන ඉතිහාසයක් තියෙනවා. ඉතින් අපි දියැල්ලේ කඳු මුදුනට, දියැල්ලේ මුදුනට සමුදී අපි දියැල්ලේ ලස්සනම කොටසට යනවා. ඉතින් මම එතනට ගිහින් කියන්නම් මේකට අයිති කෙනා කවුද? මේක නම හැදුනේ කොහොමද? මොකද්ද මේකේ තියෙන සුන්දර ඉතිහාසය කියලා. ඉතින් වීඩියෝ එකේ ඔහොම ඉන්න පල්ලෙහා දියැල්ල පාමුලට ගිහින් අපි හම්බෙමු. ඉතින් දියැල්ල පල්ලෙහාට දැන් යනවා. ඉතින් යන ගමන් යාළුවෝ ටිකක් හම්බුණා. චූටි බට්ටෙක්. Halo, ini kan beda kan? Halo, kon? Kon? Halo, kon? ඉතින් කොහේ ගියත් අඩුවක් නැතුව හම්බෙන එකම යාළුවනේ තවත් එක්කෙනෙක්. යන්නේ. කොහෙද යන්නේ? ගෝ. චුප්. ඉතින් දියැල්ලේ වතුර පාර පල්ලෙහාට වැටෙන සද්ද ඇහෙනවා. ඉතින් අපි පල්ලෙහාට යන් දිගටම පඩිපළවල් තියෙනවා මේ විදියට. ඉතින් මේ වගේ බැහැලා පල්ලෙහාට ගිහින් එන්න පුළුවන්. බබු මෙහෙන් චුට් යන් උඩට කො චුප් යන්න යන් බයි. නැත්තම් එයා චූටි එක්කෙනෙක් ගෙදරක එක්කෙනෙක් පල්ලෙහාට අපිත් එක්ක ගියොත් එහෙම අතරමං වෙන්න පුළුවන්. ආව ප්ලේස් එකට. අම්මෝ ලස්සන. දෙයනේ ලස්සන. සද්දේ. වව්. අම්මෝ. හට්ට ලස්සනයි.
ෆයිනලි පල්ලෙහාට ආවා. මෙතන තියෙන ලස්සන. ඊයර මුදුනට තව මං ඉස්සලා ගියේ. එතනින් නම් බලද්දි මෙතනත් ලස්සන තිබුණා. ඉතින් කොහොමද? උඩේ ඉඳලා පේන්නේ නැති වුණාට මෙතනට පේන සුන්දරත්වය කොහොමද දියැල්. ඉතින් අර දියැල්ලෙන් වතුර වැටෙන වතුර ටික මීදුම වගේ මේ පැත්තට ඇදෙනවා. ඒ ටික මූණේ වදිද්දි මාර සනීපයක් තියෙන්නේ. ඉතින් මේක තමයි සුන්දර ලක්ෂපාන දියැල්. ලස්සනම දියැල්. ඔව්. එයාට ඉතින් මන් දන්නේ වෙන දියැලක් තියෙනවද කියලා මේ ළඟ පාත ලස්සන. මේක තමයි ලස්සනම දියැල්. ඉතින් බලන්න මේක කොච්චර හිත නිවන්න පුළුවන් තැනක්ද කියලා. වව්. සුන්දර ලක්ෂපාන. දවසම වුණත් බලන් ඉන්න පුළුවන් දර්ශනයක් මේක. ඉතින් මේ ඉන්නේ මාගෙත් එක්ක ගමනට ආපු ගමන් සංඝයා. thank you. රයිස් එකක් අරන් දෙනවා. ටයින් ටයින්. එන්න චූටියෙන්. එන්න. නගින් නගලෙන්. ඕ. එන්න. 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 පාඩ බලයින්. එන්න. එන්න. good girl. එන්න එමෙයිට බයි. ඉන්න මං ගන්න. යන්න. ඔයන්. ය. එන්න. ඉතින් දියැල්ලට චුටක් මෙහා පැත්තෙන් යන්න පුළුවන් දියැල්ල පාමුලට. ඒ වුණාට පොඩ්ඩක් අර වැහි බින්දු වතුර බින්දු වැටලා හැම ගලක්ම තෙමිලා තියෙනවා. ඒක නිසා පොඩ්ඩක් ඒ පාමුලටම යන්න අමාරුයි. ඉතින් පුළුවන් තරම් ළඟට ගියා. මගේ ඇඟ පේනවනේ. හැම තැනකම වගේ වැටුණා. ඉතින් මට නම් මෙතන යන්න හිතෙන්නේ නැහැ. හරි ලෝභයි. wow. මේ පැත්තේ ජල විදුලි බලාගාර දෙකකට වතුර යනවානේ මෙතනින්. උඩ එකක් තියෙනවා, පල්ලෙහා තව එකක් තියෙනවා. මෙන්න මෙතනින් තමයි ඒකට යන්නේ. වතුර මෙතනින් පල්ලෙහාට යනවා. මෙතනින් ක්‍රොස් කරලා මේ පැත්තෙන් යන්න හදලා තියෙනවා. ඉතින් ඒකට එකක් යනවා, මේකට එකක් යනවා. ඉතින් මේ ලක්ෂපාන කියන දියැලෙන් ජල විදුලි බලාගාර දෙකක් පෝෂණය වෙනවා. ඉතින් මාර ලස්සනයි. බලන්න. කොච්චර බලන් හිටියත් එපා වෙන්නේ නැති දර්ශන තමයි මේවා. ඉතින් සුන්දර ගමනාන්තයක්. ඉතින් මම අර ඔයාලට උඩේ ඉඳන් කියවුවා මේකේ ඉතිහාසයක් තියෙනවා කියලා. ඉතින් guys මම ඔයාලට උඩේ ඉඳන් කිව්වා මේකේ ඉතිහාසයක් තියෙනවා කියලා. ඉතින් මේකට රජ කෙනෙක් ඉන්නවා කියලා කිව්වා. ඉතින් මේක නිශ්ශංක මල්ල රජතුමා තමයි මේකට නම දාලා තියෙන්නේ. හේතුව තමයි එයා සිරිපා කරුණා කරලා තියෙන්නේ මේ හරහා. එතකොට සිරිපා කරුණා කරනකොට ස්නානය කරලා තියෙන්නේ මේ ලක්ෂපාන දියැලෙන් තමයි. ස්ථානය කරලා සමන් දෙවියන්ට පහන් ලක්ෂයක් පූජා කරලා තියෙනවා. එතකොට පූජා කරලා තියෙනවා. එතකොට ඒ පූජා කරද්දී ලක්ෂයේ පහන් තමයි ලක්ෂපාන කියලා නම වෙනස් වෙලා තියෙන්නේ. කාලෙන් කාලෙට ඒක වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් ජනප්‍රවාදයේ තියෙන කතාවක් තමයි ඒක. තවත් කතා ඇති. මම හිතන විදිහට තවත් එකක් තියෙනවා.
දඩේ මේ යන කෙනෙක්ගේ නමකින් හඳුන්වනවා කියලා කියනවා. මට ඒක හරියට මම දන්නේ නැහැ. ඉතින් මම දන්නේ ඔයාලත් දන්නවද දන්නේ නැහැ. මම කියපු කතාව හරියට දන්නේ. ඉතින් ජනප්‍රවාදයේ තියෙන කතාව තමයි ලක්ෂපාන නමය හැදිලා තියෙන්නේ. ලක්ෂයේ පහන් ලක්ෂපාන නමට පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් ඔයාලත් දන්නවා නම් මේකේ හිස්ටරි එක කමෙන්ට් එකක් දාන්න. මමත් දැනගන්න, මටත් දැනගන්න. ඉතින් අද දවසේ අපි මේ ලස්සන සුන්දර ගමනාන්තය මෙතනින් නිමවටපත් වෙනවා. ඉතින් ලස්සන ලංකාවේ උසම 8 වෙනි දියඇල්ල ලක්ෂපාන දියඇල්ල. ඉතින් තවත් සුන්දර ගමනාන්තයකින් හම්බෙනකම් හැමෝම පරිස්සමෙන් ඉන්න. හැමෝටම ආදරේ. බයි. thank you මාත් එක්ක පල්ලයට ආවට. bye. ආය හම්බෙමු.